දැන් මේ ළඟදිත් මේකට එන්න එපා කියලා සර්ජන තිබුණා. ඉතින් මම නැත් නෑ බය නෑ කාටවත් මම වයස 88ක් නේ. අද මැරුවත් කවන්නේ නෑ හෙට මැරුවත් කවන්නේ නෑ. අපේ කල වයස ගිහින් දැන්. AP කන්නවරත්න ඉස්ලාමික පොලිස් පරීක්ෂක රාජ්‍ය ආරක්ෂක ඇමති රංජන විජේරත්න මහත්මයාගේ අවස්ථාව අනුව එතුමාගේ උපදේශ අනුව මම වටලන්දේ ආයුධ ගබඩාව බාර වුණා. වටලන්ද කියන්නේ මේක මේ වනාන්තරයක් නෙමෙයි කොළඹ ඉඳලා කිරිබත්ගොඩට යනකොට කිරිබත්ගොඩේ ඉඳලා මාගොල්ල පාරේ 74ක් විතර යනකොට දකුණට හැරෙන්න තියෙනවා මේ විශාල අක්කර 20කට පොල්ලත්තක්. ඒකේ වැඩ කරන සේවකයන්ට ගබඩා පාසුකම් සේරම තිබුණා. විශාල අක්කර 20ම විශාල මේ ගොඩනැගිලි හදලා තිබුණා. ඒ ගොඩනැගිලි තුල තමයි වදකාගාරේ පටන් ගත්තේ. බඩලන්තේ ගෙනිච්ච ගම ඉස්සලාම උඩ එල්ලෙනවා කකුල් දෙකෙන්. තෙල්කම් එල්ලනවා වගේ මේ හදලා තියෙනවා කොපු දාලා. ඒක එල්ලනවා. ඉතින් ඊට පස්සේ කන් දෙකට ගහනවා ලොකු යකඩ යනවා ගැසින දෙන්න කන් දෙකට ගහනවා. ඊට පස්සේ ඉන්ඩිකටු වයින්නවා ඈට මේ හැමදැනම. ඇඳලා ඊට පස්සේ මේ වීදුරු කැබලි කණ්ඩ දෙනවා. වීදුරු කැලි කණ්ඩ දෙනවා. ඒ කොහොම හරි කණ්ඩ දෙන්න දුන්නාම ගහනකොට කොහොම හරි කනවා. කල්ල ටිකක් වෙලා යනකොට තේරෙම පල්ලියට කපාගෙන යනවා. ඊට පස්සේ කොන්ද පුච්චෙනවා. යකඩ මේක තිබුණා මේ බෝලයක් ආයේ ඒක රත් කරලා දාන කොන්ද දෙකෙන් පුච්චෙනවා. ඒ විදිහේ ටිකක් යනකොට ඉතින් මිනිහා ඒකට බාගෙට මැරිලා. ඊට පස්සේ බාගෙ බස්සලා ඇවිල්ලා පොලිතින් උරෝ තිබුණා. පොලිතින් උරෝ වලට මිනිහා බස්සනවා. බස්සලා අගල් තියෙනවා අගල් එකේ කපලා. දාලා අගල් වල ගිහින් දාලා ඊට උඩින් ටයර් දාලා පුච්චෙනවා. සමහර මේ ආයේ තියෙනවා මට්ටකුලියේ මේ කුණු මෝල තියෙන්නේ. කුණු මෝලට දාලා ගෙනියන් පුච්චන මේ ඉල්ලන තේච්චම. ඒ පොලිතින් වලට දාලා උරෝ වලට දාලා මේ ගියාට ගෙනින් මට්ටකුලියේ අර තැටියක් තියෙනවා. ඔය රොටි පුච්චන තැටි වාගේ. ඒ තැටිය දාලා දාපුවම පිච්චිලා යනවා. මේ ඉජදාලි ඉල්ලනට මෙයා දක්ක නීතිඥයෙක්. දක්ක නීතිඥයෙක් මොකක් හරි කතා කරන්නේ ඔය අතුරුදාන් වෙච්ච අය ගැන. බලෙන් අර ඒ තමයි වැඩි මෙයා මොකක් කරන්නේ. ඉජදාස ලේනාච්චි මෙයා නඩුවක් ඉවරේලා එළියට එනකොට මේ පොලිසිය මේ සිවිල් ලෑන්ඩ් එකේ 4 දෙනෙක් ඇවිදින් නඩුවකට කතා කරගන්න යන් කියලා එළියට අරගෙන ගියා. එළියට අරගෙන වාහනේ සුදු පාට වයින් එක දාගෙන ගෙලිම ගියා. ගෙලිච්ච මේ සංගල්ලේ පොලිසියට ගෙනිච්චා. පොලිසියගෙන් කරවිට කියලා වුණා SP කෙනෙක්. එයා පුළුවන් තරම් ප්‍රශ්න කෙරුවා මෙයාගෙන්. වචනයක්වත් ගන්න බැරි වුණා. පුළුවන් තරම් ගහලා ආයෙත් වචනයක්වත් මෙයා කීට જાති මිනිස්සෙක් නෙමෙයි. ඒකවල තියෙන නෑ මෙයා වචනයක්වත් ගන්න පුළුවන් මිනිහෙක් නෙමෙයි කියලාම ගැහුවා. ගහලා හොඳටම වකලා මෙහාට ගෙනාවා. බඩලන්තට ගෙනකොට බාගෙට මැරිලා. ඊට පස්සේ ඒ විලම ආවා මේ පණිවිඩයක් මේ ඩග්ලස් පීරිස් මේ ජනාධිපතිතුමාට මේ රණසිංහ ප්‍රේමදාස තමයි ජනාධිපති. එයයි මේ රනිල් වික්‍රමසිංහයි එක වාහනයෙන් ආව දෙන්නම. ඇවිදින් ගිහලා එයාගෙන් පුළුවන් තරම් ඇයව කියන්න බෑ ඒකට ඇත්තවගෙන. ඊට පස්සේ මෙයා ඩග්ලස් පීරිස් එක මොකට පුළුවන් තරම් වද දීලා මරන්න ගියා. ඊට පස්සේ තමයි ඇස් දෙක ගැලෙව්වේ. ඇස් දෙක ගලවලා මිරිස් කුඩු දැම්මා. මම මෙහා පැත්තේ මුහුදට බලාගෙන මට ඉතින් සෑයින ඉස්තේ දෙනවා. මට පේනවා මම ආයුධ ගබඩාවට පේනවා මේ. ඇස් දෙක ගලවලා ඊට පස්සේ ඉතින් අර වද දිස් එක දීලා පුච්චලා හාල් මගෙන් යකඩ සත්පුරුක් මේක ඇරලා මොකලා හැන්දෑව වෙනකොට මේ මැරිලා තියෙනවා. මම ඒකට මැරෙනකොට දුන්නේ නැහැ. ඒ දෙක මේ හැන්දෑව පාටයට සම්පූර්ණ ඉතින් මොකක් කරන්න මැරිලා. එදාම හැම මේ පදාරගලා මේ මාරවහලා තියෙන මාරවලේ ඉස්තෝප්පුවට මේ මිදුලට හරි පානුකට ගිහින් දාලා තියෙනවා. උදේ කට්ටියට හම්බුණා. හම්බෙලා මිනිහ ඊට පස්සේ මෝචරියට මුතරාලට ගිහින් දැම්මා. දාලා මිනිහ කැපුවා. කැපුවාට පස්සේ තිබුණා අභ්‍යන්තර තුවාල 46කින් ලේ ඇතුළට වාහනේ වෙලා තමයි මැරිලා තියෙන්නේ. දෙවොත් මේ අයියට එහෙම එන්න කියලා පොලිසියෙන් ගිහින් බාර දීලා මිනිහ යාට ගෙනින් වැරෙන්නේ. ඇස් දෙක එහෙම නැතුව මේ කුළුන් දාලා මාකලා තිබුණා. ඇස් දෙක නෑනේ ගැලෙන්නේ. අමතක වෙන එක සිද්ධියක් තියෙනවා මේ අර කලුකර දිස්ත්‍රික්කයේ මේ උසස් පෙළ කරන ළමයින්ට ඒගොල්ලෝ තිබුණා මේ ඉරිදා දවසක පන්ති වාගයක්.
දකුණු පළාත බාරව මම උන්නා හම්බාල් කැප්ටන් කෙනෙක් විජේසූරිය කියලා. විජේසූරිය. එයා ගෙදර තියෙන මේ වේයන්ගොඩ SL ඉස්කෝලේට අල්ලපු අත්තේ යාගේ අම්මා මුන්නේ. ජනතා විද්‍යා පෙරමුණේ හැවිදින් අම්මගෙන් ID කාඩ් එකයි හල්ලි වයිෆුයි අරගෙන ගියා. ඒ වෙන කිව්වා පුතාට හමුදාගෙන් වහම අස්සෙන්න කියන්න කියලා බල කරලා ගියා. පුතා ආපුහම කිව්වා අම්මා මේ මෙන්න මෙහෙම පුතා මේ ජනතා විද්‍යා පෙරමුණෙන් ඇවිදින් තදියෙන් කරලා ID කාඩ් එකක් අරන් තේරුම ගියා කිව්වා. ඊට පස්සේ මෙයාට සෑහෙන වේගයක් ඇවිදින් ඒ වෙලෙම ගියා. ගිහින් වෙලා මේ ටක්කේකුත් අරගෙන ගිහින් ඔය කලුතර දිහා මේ පන්තියක් ඉරිදා දවසක උසස් පෙළකට ඔය කරන ගෑන් ළමයි පිරිමි ආම්දුරු දෙම සේරම 20 දෙනෙක් අරගෙන ආවා. ජිප් එකේ දාගෙන කටුතරයක් ගන්න කියලා අරගෙන ඉතින් වෙලා බඩලන්දට ගෙනාවා. ගෙනත් වෙලා ඒගොල්ලන්ට අර ගෑන් ළමයි සේරම දුසෙනේ කරලා මේ පිරිමින්ට පොල්ලන්ට ගහලා ඔළුව ඒගොල්ලන්ට මේ අර ලොකු යකඩයක් තියෙනවා අර කුළු ගෙඩි වයිට. ගහගෙන යනවා බුදි කරවල වැඩි ගෙනාපුවාම එක එක්කෙනා ගෙනාපුවාම තමයි උඩ ඉල්ලන්නේ නැත්නම් ගාගෙන ආපුවාම බුදි කරවනවා. නිකන් වැදුරු වාගේ දාලා ඉන්නේ. ඒක හිතලා උළුවට ගහගෙන යනවා. ගහගෙන ගිහින් ඊට පස්සේ පොල්ටින් උරවල දාලා ගෙනාවා ඉස්සෙල්ලා ඉස්කෝලේ තියෙන්නේ. හමුදාපති යාගේ ගේ ළඟ ඉස්කෝලේ ළඟට ගෙනත් දාලා ටයර් දාලා එතන ඉතින් තමයි පිච්චුවේ. බටලන්දට එනත් මේ අනිත් මරලා ඉවලා අතෙන්ද ගිහින් පිච්චුවා. එනකොට ඒ ගෑන් ළමයි සීරම හූ කෑ ගහ අඬ ඉන් තියෙන්නේ. මාව අම්මගේ මූණ බලලා මට මැරෙන්න ලෑස්ති වෙලා දුවෝ කියලා ඒ තරම් ඒගොල්ලෝ වේගෙන් කතා කරලා තියෙනවා. වටලන්දෙන් තුංගා පිටපළාත කියන්නේ හබරාදුවේ මෙහා. එතකොට අම්බලන්ගොඩ බලපිටියේ ඒ පළාතේ තේරම ගෙනාවේ මේ වටලන්දට. වේයන්ගොඩ මීරිගම තිහාරිය අතනකල වාසනෙත් උගත් දිනෙක එහාට තමයි පිච්චුවේ. මේ වගේ වදකාගාර 46ක් තිබුණා. මේ වදකාගාර 46 රනිල් වික්‍රමසිංහ මහත්තයා ඉතර යෝජනා කළා තිබුණා පොකුරු ගම්මාන රැකිරක්ෂාවල් දෙන්න කියලා බොරුවක් කියලා පොකුරු ගම්මාන තමයි හේරම වදකාගාර වුණේ. ඒ 46ම වදකාගාර. සූර්යකන්ද බවුල් කැලේ මිනාංගොඩ SL ඉස්කෝලේ බලංගොඩ උඩ වෙලා තිබුණා. බලංගොඩ උඩ වෙලා කියන ගම්මානේ. එතන සෝනක තමයි තිබුණේ. ඒක ඕපනායකට පොඩ්ඩක් යනවා. එතන ඕපනායක තව තියෙන මල්මී කන්ද කියලා. මල්මී කන්දෙත් තිබුණා. ඒක අපි කියන්නේ. ඒක ලෝකාන්තයෙන් බහින්නේට දෙහිගත් තලාව කියලා විශාල මේ තේවත්තක් ඒක. තේවත්ත කෙරවලේ තියෙන මල්මී කන්ද කියලා. ඒ සාමාන්‍යයෙන් කියන්නේ මල්මී කන්ද කියලා. මල්මී කන්ද තමයි ඒක වදකාගාරයක් තිබුණේ. දවස ගානේ නා රනිල් වික්‍රමසිංහ එතකොට ගෝනවල සුනිල් කියලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එයාගේ පරිධිකාරයේ තිබෙනියට සමාදාන වෙච්ච කාර්යකුත් පත්වීමකුත් දීලා එයා එතකොට යවුනහම මේ රැකිරක්ෂා මාධ්‍යයේ එයාගේ බුද්ධිගේ ලේකම් විදිහට තමයි මෙයාට සැලකුවේ. එයා අර උත්තර මාත්‍යයේ දුවෙක් බලෙන් ගිහින් දූෂණය කළා. එයා මරලා ඒකේ නඩුවෙනුත් මෙයා නිදාස් කරලා රනිල් වික්‍රමසිංහ මහත්තයා එළියට ගත්තා. ඔව් ඇත්තද කියන්නේ ගෝනිවිල්ලෝ කියලා දාගෙන එනවා. ඒක උඟක් හරි කිරුවේ ජනතා විමුක්ති පෙරමුණ. ඒ ඇඩින් ID කාඩ් එකව කරනවා. කියන සල්ලි මංකොල්ල කරනවා. ඒක ජනතා විමුක්ති පෙරමුණේ ඒගොල්ලෝ ඉස්සෙල්ලාම ID කාඩ් එකව කරලා යනවා ගෙට ඇතුල් වෙනවා. මේ අපි ID කාඩ් විතරයි ගෙනියන්නේ අපිට මේ අපේ පක්ෂේ ආධාරයක් කියලා බුදුවට කියන දෙවෙනි දවසේ යන්නේ. පළවෙනි දවසේ ගිහින් බලාගෙන සල්ලි තියෙන තැන් අරමු. දෙවෙනි දවසේ ගිහින් අර තේරෙම එකව කරා යනවා. ඔය හැඳුනුම්පත් ජනතා විද්‍යා පෙරමුණේ හැඳුනුම්පත් එක්කව කරපුවා ගෝනි තුනක් තියෙනවා අපි. ගියා සමීක්ෂණයට ගියා. සමීක්ෂණ කියන්නේ වාර්තාව හදන්න ගියා. මේ මොකද පරීක්ෂණයට අනිත් වදකාගාරවල තේරෙම විස්තර අපි අරන් තිබුණා. නමුත් එකට තමයි නඩු දැම්මේ මේ වටලන්ද විතරයි. අනිත් ඒකටත් නඩුවක් දැම්මේ නෑ මොකක් කරන්නේ. තාවැලක් කළා ජනතා විද්‍යා පෙරමුණේ අර ඉස්සර මේ ඡන්ද දෙන්න යන පස් දෙනා මැරුවානේ. මරලා වෙලා මේ එදෙන ඡන්ද පොලියම දැම්මා. එහෙම 225 දෙනෙක් මරලා තිබුණා. මම වැහිදේක සාක්ෂි මම සාක්ෂි ලයිස්ට්ටත් දාලා තිබුණා. නමුත් මට සාක්ෂි යන්න එපා කියලා චතුරිකා බණ්ඩාරනායක එතකොට ජනාධිපතිනේ. අපේ හතනකල්ල මම මේ ජනතා නිදහස් පක්ෂයට මධ්‍ය සංවිධානයේ ලේකම් මට බලම ගමකලා යන්න එපා කියලා. සාක්ෂි දෙන්න යන්න එපා. ඔය නිකයින්ද කියලා කිව්වා. නමුත් ඒත් මම ගියා. ඒ යන්නකොටම යන අතරතුරේ මේ පළවෙනි වගඋත්තරකරු ඩග්ලස් පීරිස්
ව්‍යාජ නමක් හදාගෙන රටින් පැන්නා. සාක්ෂි දෙන්න ඉස්සෙල්ලා. අනිත් සාක්ෂිකාර තව දෙවෙනි විත්තිකාරයා වුණ පීනිසාංග කියලා වුණා. එයා ඔළුවට වෙඩි දැන් අද සාක්ෂි අහගෙන යනකොටම ගෙදරින් ඉඳලා ඔළුවට වෙඩි තියාගෙන මැරුණා. සාක්ෂිට ආවේ නැහැ. අද දැන් ඉන්න මේ තරුණ පරම්පරාව මේ වගේ අත්දැකීම් දෙලා නැහැ. මේ එයා 88 89 වදකාකාරයේ මේ පටන් ගන්නකොට සිද්ධි දැන් ඉන්න කට්ටිය දන්නේ නැහැ. දිව්‍ය ලෝකයක් මවල පෙන්වන්නේ ජනතාව ඉස්බෙරුම්නයි මේ UNP එකයි. දැන් අලුත් පරම්පරාව දන්නේ නැහැ මේ විඳ දුක් මේ මිනිස්සු. මේසොල්ල රැයට නිදා ගන්න දුන්නා. ඒ හැඳුරුපත් ගෙනියනවා, වෙඩි තියනවා, බෙල්ල කපනවා. මේ මන් තරුණ පරපුරෙන් ඉල්ලා හිටනවා ඡන්දේ දාන්න ඉස්සලා තමුනාසලාට මේ ඉස්සලා පරණේව ගැන ටිකක් විපරම් කරලා බලලා මේ සැරේ අලුත් ඡන්ද දෙන්න කියලා මේ අලුතෙන් තමුනාසකේ බුදුදුල් ඡන්ද තියෙනවනේ බුද්ධිමත්ව කල්පනා කරලා බලලා මේවා ඡන්ද දෙන්න කියලා මම ඉල්ලා හිටියා.